මේක අපි කවුරුත් හිතලවත් ගියේ නැති ගමන. අඩෝ හරි දැනගෙන ඵලයන් ගාවිරු. දැන් දෙයක් ජීවිතේ හිටියොත් බ්ලොග් එක දාන්න. අර ගහයි මුටි ගන්න වෙයි ඉඳන්නේ. ඇත්තම මේ ගමන ගියේ අපේ කැසිල්ලට. ඒත් අපි මේකේ අපිට ඕන කරන වැල්ටි යූස් කරගත්තා. දන්නවද වැඩ? හරිම කනගාටුදායක සත්‍යයක් උදවලා තියෙනවා. මොකක්ද දන්නවද? මොකක්ද? අපේ අම්මි රට ගිහිල්ලා. නෑ හුත්තේ එහා කඩේට ලයිට් නෑ. කපලා ගිහිල්ලා. එහා කඩේට ලයිට් නැති බගුලක් කොහොමද මෙතෙන්ට අදාළ වෙන්නේ? අඩපඩ දුක්ඛයි බංගේ ඒ 100 රැට 100 නෙමෙයි මං අහන්නේ අපේ අම්මි රට ගිහිල්ලා ඔබ දන්නවද? යන්න ගියාම කියලා. අපිට බඩගිනි හින්දා අපි මුල්ලා ගෙදරින් කාලම පිටත් වුණා. ඊට පස්සේ අපි අනිත් ඒවා ටිකත් අරගෙන ගමන යන්න ගත්තා. ඔගේ වැඩවල කැරිලා මේ ටාගට් තුනක් තියෙනවා. එකක් උට ඇඳුමක් ගන්න ඕන. අනිත් එක මොකක්ද අනිත් එක බීච් එකකින් ෆොටෝස් ටිකක් ගන්න ඕන. මොකක් හරි වැඩක් තිබ්බොත් ඉස්සරහට කියන්න. මේ ආයි අරුණලා ගෙදර යනවා බයිසිකල් ටික ගන්න. මොකද ඒකෙන් යන්න බැලුවේ. වයින් ගියොත් එන වෙලාවක් යනවා. years later. Bye bye. කොම්පේ දෙන්නකෝ. තම්බි ගැලුවා තම්බි අරගෙන. නෑ බං නානා. බාන ගම්මුන් බ. thank you ඕලිය. ආයි පාරක් දෙන්න. ආයි උම් එකක් දෙන්න. උම් එකකුත් දුන්න බා. රේබා. අඩෝ. බයි උස්සන්න. ඉංගෙන්න. බයි. හරිද? බැලුනේ පාර තම්බිලා ගෙදර පොඩ්ඩක් ආවා. මේ බ්ලොග් එක වටේ යන එකම තමයි මම නම් හිතන්නේ. යාළුවනේ අපි කිව්වාගේ බීච් එකට ආවා. අපේ vlog වල භාගයට භාගයක් තියෙන්නේ ඉතින් බීච් එක ගැන. මේ මාත්‍යා පොල් ගෙඩියක් කීයද? මාත්‍යා මේවා මේ ලංකාව හරිද? අනේ මේ කොම්පක්ට් දන්නද පොල් ගෙඩියක් කීයද කියලා බායිසේ. දෙන්න නෑ එහෙම. අඩේ පියාගටිත් ඔගේ පොල් මං ගන්නොත් ඇම්බිලි. මොකක්ද දාන්න නම් ඔතන බෑ. හරි තරකට ඵලයන් එමුණාද බොක වීඩියෝ කරනවා. හරි තරකට ඵලයන් ජාවිරු. අර කොල්ලොත් බලන් ඉන්නවා අර. යන්න බැරි අතක් අරගෙන විද බොහෝ දුරක් හංගා
ගයිස් ෆොටෝ ටික ගාලා ඉවර දැන් අපි මෙතනින් කැපෙන්න හදන්නේ. I always come back. ඉතින් මොකද්ද උඹලා කරන්න යන්නේ? පදිවලින් ගිය දන්නේ. 2,000 years later. ඔයි මේ මන්නම් කියන්නේ බං උඹට හොම්ම නාගත්ත නම් ඉවරයි බං. උඹ නම් නාගත්ත නම් හරි බං මං කියන්නේ. අපි මෙතෙන්ට ආව රැන්ඩම් දැක්කේ. අපේ channel එකේ නම තියෙන බෝට්ටුවක් තියෙනවා. පිස්සු පූස බෝට්ටුව. අදෝ තිරාවත. අදෝ තිරා. මේම තමයි මේ vlog එකේ වැඩි උනේ. මම දන්නේ මේ vlog එක තේරුම වීඩියෝ එක වේද කියලා. ඒත් මම මේක අප්ලෝඩ් කරනවා. එහෙනම් ඉතින් ගිහින් එන්න. බයි.